ගැහැණියකට පෞල් ජීවිතේ එපා වෙන ප්‍රධාන කාරණා ගැන අපි නිතරම කතා කරන නිසා මම අද ඔයාලට කියලා දෙනවා පිරිමියෙකුට පෞල් ජීවිතේ එපා වෙන ප්‍රධාන කාරණා 5. මොනවද පිරිමින්ට පෞල් ජීවිතේ එපා වෙන්න හේතු? පළවෙනි එක ලිංගික නීරස බව. ලිංගිකත්වය කියන එක පිරිමියෙක් පෞල් ජීවිතය තුළින් බලාපොරොත්තු වෙන ප්‍රධාන අංගයක්. ඉතින් තමන්ට ඕන විදිහේ තමන් තෘප්තිපත් වෙන ආකාරයේ ලිංගික ජීවිතයක් නැත්නම් පිරිමින්ට ඊටාම ලේසියෙන් පෞල් ජීවිතේ එපා වෙනවා. නිතර සැක කරන එක. ඇත්තටම කාන්තාවකට වඩා පිරිමියෙක් මේ සැකය කියන තත්වයේදී වේදනාව විඳිනවා වැඩි. ඉතින් පිරිමියෙක්ව හේතුවක් නැතුව නිතර සැක කරන එක නිසා පිරිමින්ට පෞල් ජීවිතේ ඊටාම ඉක්මනට එපා වෙලා යන්න පුළුවන්. තද නීති රීති. හුඟක් වෙලාවට පිරිමි කැමති නැහැ පෞල් ජීවිතය ඇතුළේ නීති රීති දාලා හිර කරන් ඉන්නවට. යාළුවෝ සම්බන්ධව, විනෝදාංශ සම්බන්ධව ඔබ විසින් පනවන ලද තදබල නීති රීති නිසා පිරිමියෙකුට පෞල් ජීවිතය හෝ ප්‍රේම සම්බන්ධය ඉතාම ඉක්මනින් එපා වෙලා යන්න පුළුවන්. පෙර වැරදි මතක් කිරීම. මේක බොහෝ විට කාන්තාවන් අතින් සිද්ධ වෙන වැරැද්දක්. ඔබ නොහිතුවට මේ වැරදි తত্ত্বය ඔබ හිතනවට වඩා වැඩියෙන් පිරිමින්ට රිද්දනවා. ඒ කියන්නේ ඔයා මට අවුරුදු 5කට කලින් මෙහෙම කිව්වා, ඔයා අවුරුදු 10කට කලින් මට මේ වැරද්ද කරා කියලා දැන් සිද්ධ වෙලා ඉවර වෙච්ච පෙර වැරදි නිතර මතක් කිරීම තුළින් පිරිමියෙකුට ඔබ හිතනවට වඩා රිදෙනවා. මතක් කිරීම කියන්නේ පිරිමියෙකුට පෞල් ජීවිතේ එපා වෙන තවත් ප්‍රධාන කාරණාවක්. ආත්ම ගෞරවයට හානි කිරීම. ඔයාගේ පඩිමදි, ඔයාගෙන් මට ලිංගික තෘප්තියක් නැහැ, ඔයාගේ දෙමව්පියෝ මෙහෙමයි, ඔයාගේ මේ වගේ වැරදි තියෙනවා, ඔය වගේ ආත්ම ගෞරවයට හානි කරන කතා ප්‍රසිද්ධියේ කතා කිරීම සහ ඒවා නිතර මතක් කිරීම තුළින් පිරිමියෙකුට පෞල් ජීවිතය ඔබ හිතනවට වඩා ඉක්මනට එපා වෙලා යන්න පුළුවන්. ඔබේ පෞල් ජීවිතයේ අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම් ඒ අදාළ ක්‍රමයට විසඳ ගන්න නැතුව ඔය වගේ පුංචි නොහොබිනා ක්‍රමවලට විසඳ ගන්න ගියාට පස්සේ ගැහැණුන්ට වගේම පිරිමින්ටත් පෞල් ජීවිතේ එපා වෙලා යන්න පුළුවන්. ඉතින් ඔයාගේ ප්‍රේමවන්තයාට, ඔයාගේ හස්බන්ඩ්ටත් ඔයා අතින් මේ වගේ වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා නම් ආයෙත් හිතලා බලන්න. මොකද ආශ්‍රය පැනලා ගියාට පස්සේ ස්ථාලයේ වහලා වැඩක් නැහැ. හුඟක් වෙලාවට පිරිමි අනියම් සම්බන්ධවල පැටලෙන්නේ, පිරිමි අතින් වැරදි සිද්ධ වෙන්නේ, වෙනත් ඇබ්බැහියන්ට යන්නේ ඒ ප්‍රධාන වැරද්ද කාන්තාව අතින් සිද්ධ වෙලා තියෙනවා. අපිට මනෝ උපදේශනයේදී අහුවෙලා තියෙනවා. ඉතින් පිරිමින්ගේ වැරදි තියෙනවා වගේම ගැහැණු අපෙත් අඩුපාඩු තියෙනවා. ඒව නිසා අපෙන් සිද්ධ වෙන අඩුපාඩු අත්හැරදීම් නිසා පිරිමින්ට පෞල් ජීවිතේ එපා වෙන අවස්ථා ඕනතරම් තියෙනවා. ඉතින් මේ කරුණු 5 ඔයා අතින් ඔයාගේ මහත්තයාට, ප්‍රේමවන්තයාට සිද්ධ වෙනවද කියලා ආයිත් සැරයක් හිතලා බලන්න.